කල්යාණ මිත්‍ර ඇසුරත් සද්ධර්ම ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කිරීමත් තුළින් මෙම කරුණ ගොනු කර ඇත්තේ විශ්වවිද්‍යාලයක දැනට සේවයේ නියුතු මහාචාර්යවරයෙකි. ඔබ සඳහා නොව හුදෙක් ඔහුගේ මවට ධර්මයේ පිළිබඳ දැක්මක් ලබා දීමේ අරමුණින් මෙම කර්තව්‍ය සිදු කර ඇතත් ඔබටද යම් ඵලයක් ලද හැකේ යන විශ්වාසයෙන් මෙසේ ඉදිරිපත් කෙරේ. මේ ධර්මය අල්පේච්ඡ පුද්ගලයාටය, ආශාවන් වැඩි පුද්ගලයාට නොවේ. මේ ධර්මයේ ලද දෙයින් සතුටු වන ගුණ ඇති පුද්ගලයාටය. ලද දෙයින් සතුටු නොවන ගුණ ඇති පුද්ගලයාට නොවේ. මේ ධර්මයේ විවේකයට කැමති පුද්ගලයාටය. පිරිස් මැද ජීවත් වීමට කැමති පුද්ගලයාට නොවේ. මේ ධර්මයේ අරමුණ ලද වීර්ය ඇති පුද්ගලයාටය. කුසීත පුද්ගලයාට නොවේ. මේ ධර්මයේ එළඹ සිටි සිහි ඇත්තාටය, මුලා වූ සිහි ඇත්තාට නොවේ. මේ ධර්මයේ ප්‍රඥාවන්තයාටය. ප්‍රඥාව නැති පුද්ගලයාට නොවේ. මේ ධර්මයේ සමාධි සහිත තැනැත්තාටය. අසමාහිත තැනැත්තාට නොවේ. මේ ධර්මයේ නිෂ්ප්‍රපංචයෙන් සතුටු වන්නා වූ නිෂ්ප්‍රපංචයෙහි ඇලුණු පුද්ගලයාටය. මේ ධර්මයේ ප්‍රපංචයෙන් සතුටු වන ප්‍රපංචයෙහි ඇලුණු පුද්ගලයාට නොවේ. අංගුත්තර නිකාය අටක නිපාතය ගහපති වර්ගය අනුරුද්ධ සූත්‍රය. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මයේ නිවන් මඟ සැපිරු ස්වාමීන් වහන්සේ නමකගෙන් ශ්‍රවණය කළ ගිහි උපාසකයෙකුට වැටහුණු අයුරු මෙසේ සටහන් කෙරේ. බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළවන්නේ චතුරාර්ය සත්‍ය ධර්මයන් වන දුකට හේතුව, දුකින් මිදීමේ මාර්ගය, පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන ත්‍රිලක්ෂණයන් තුලින් ගෝර කටුක සසර සැරිසරන සත්වයින් හට අවබෝධ කර සසර දුකින් ඈතර කරවීම සඳහාය. පංච උපාදානස්කන්ධය යනු රූපයත්, රූපයට අනුව හටගන්නා වේදනා, සංඥා, සංකාර, සංස්කාර සහ විඥාන යන නාම උපාදානස්කන්ධයන්ය. බුදුරජාණන් වහන්සේ මෙම විශ්වය තුල පවතින සියලුම දෑ නාම රූප යන වචන දෙක තුල දක්වා වදාරා ඇත. සියලුම අවිඥානික ද්‍රව්‍යයන් රූප ලෙසත් සියලුම සවිඥානික දෑ නාම රූප ලෙසත් වෙන්කර දක්වා ඇත. යමක් අනිත්‍යයි සැලකෙනුයේ එයට දිය හැකි කෙටිම පිළිතුර නම් එය ලෝකයේ පවතින යථාභූත ධර්මතාවය යනුයි. සංක්ෂිප්තව එය පහත ආකාරයට පැහැදිලි කළ හැක. රූපය සමන්විත වනුයේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන සතර මහා ධාතුන්ගෙනි. මෙම සතර මහා ධාතුන්ගේ ස්වභාවය නම් සෑම චිත්තක්ෂණ 17කට වරක් හටගෙන බිඳී නැති වී යාමයි. ඊළඟ චිත්තක්ෂණයේදී නැවතත් නැති වූ දේහි ඵලයක් ලෙස හටගනී. එනම් ඔබ අප ඇතුළු සියලු සත්වයන් සහ ගහ කොළ, පර්වත, ඉර, හඳ ඇතුළු සියලු ද්‍රව්‍යයන්හි මූල ද්‍රව්‍ය වන සතර මහා ධාතු සෑම මොහොතකම මැරුණු දේ හේතු කොටගෙන එහි ඵලයක් ලෙස නැවත හටගනී. පෙර මැරුණු දේ හේතුවෙන් හටගත් ඵලය පියවැසට පෙර තිබූ දේ ලෙසම පෙනුන දෙය එයම නොවේ. මේ ආකාරයට සතර මහා ධාතුන් සහ ඉන් හටගත් සියලු රූපයන් සෑම මොහොතකම පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිව නැති වී යයි. මේ විශ්වය තුල පවතින ධර්මතාවයකි. මෙම ක්‍රියාවලිය අප නොදැනුවත්වම සෑම නිමේෂයකම අප ඇතුළු සියලු සත්වයන්ටද සියලු ද්‍රව්‍යයන්ටද සිදුවන්නකි. එනම් රූපය සෑම විටම අනිත්‍යතාවය යන ධර්මතාවයට බඳුන් වෙමින් පවතී. බුදුරජාණන් වහන්සේ රූපය හඳුන්වා දී ඇත්තේ රූපති ලෙසයි. රූපති යනු කිපය, ප්‍රතිවිරුද්ධ ප්‍රත්‍යයෙන් පහර ලබාය, ප්‍රතිවිරුද්ධ ප්‍රත්‍යයෙන් පෙළෙනු ලබාය යනුයි. මේ අනුව රූපයේ මූලද්‍රව්‍ය වන සතර මහා ධාතුව සෑම මොහොතකම හටගෙන එහි ප්‍රතිවිරුද්ධ ප්‍රත්‍යයෙන් පහර කා පෙළී එම හටගත් ස්ථානවලම ඉතිරි නැතිව විනාශ වී යයි. එසැනින් නැවතත් පෙර හේතුන්ගේ ඵල ලෙස පියවැසට එම ආකාර ලෙසම පෙනෙන පරිදි පෙර නොතිබීම හටගනී. එනමුදු මෙම අනිත්‍යතාවය සත්වයාට නොපෙනෙන හේයින් එය දුකක් ලෙස නොවැටහේ. අනිත්‍යතාවය සහ දුක අතර ඇති සම්බන්ධතාවය නැවත හටගන්නා දෙය පෙර තිබූ දෙයට වඩා ඉතා සුළු වෙනස්කම් සහිතව හටගනී. කාලයගේ ඇවෑමෙන් මෙම ක්‍රියාවලියෙහි සංප්‍රයුක්තය ලෙස යමෙකුට රූපයෙහි විපරිණාම වීමක් හෝ වෙනස් වීමක් දැකිය හැක. මෙම වෙනස් වීම හේතු කොටගෙන ඉපදුණු සෑම සත්වයෙකු සහ පවතින සෑම දෙයක් තුළම ලෙඩවීම, වයසට යාම, අකර්මණ්‍ය වීම, විනාශ වීම යන ක්‍රියාවලිය විද්‍යමාන වේ. මෙම ක්‍රියාවලිය රූපයේ ශනික අනිත්‍යතාවයට වඩා ඉතා අඩු වේගයකින් විද්‍යමාන වන රූපයේ වෙනස් වීම හෝ අන්‍ය ආකාරයකට පරිවර්තනය වීමක් හෝ විපරිණාමයක් ලෙස සැලකෙන අනිත්‍යතාවය හෙවත් සන්තතික අනිත්‍යතාවයයි. සන්තතික අනිත්‍යතාවය බාහිරට විද්‍යමාන වන්නේ රූපයෙහි වන්නා වූ හට ගැනීමක් ලෙසත්, වෙනස් වෙමින් පැවතීමක් ලෙසත්, අවසානයේ මරණයට හෝ විනාශයට පත්වීමක් ලෙසත්ය. සැබවින්ම දුක්ඛ සහගත අනිත්‍යතාවය යනු මෙම විපරිණාමය හෙවත් වෙනස් වීමයි. එනම් යමක් දුකක් වන්නේ අනිත්‍යතාවය නිසාය. එනම් මෙම විපරිණාමයට පත්වීමට සත්වයා තුළ පවතින බලවත් අකමැත්ත හෝ නොපවතින නිත්‍යතාවයකට ඇති තෘෂ්ණාව නිසාය. මේ විශ්වය තුළ සිටින සියලුම සත්වයන්ට පොදු දුක්ඛ ආර්ය සත්‍යයයි. උපන් සත්වයා තරුණ වියට පත්වීම සිදුවන්නේ අනිත්‍යතාවය නිසා සිදුවන විපරිණාමයෙනි. සත්වයා මෙම විපරිණාමයට ඇලේ. මෙය සැපක් ලෙස වැරදියට වටහා ගනී.
මෙහි ඇලීමට දෙයක් නැත. මන්ද උපන් මොහොතේ පටන් සත්වයා වයසට යාම, ලෙඩවීම, මරණයට පත්වීම යන ධර්මතාවලට ලංවන බැවිනි. එම නිසා මෙම විපරිණාමය සත්‍ය වශයෙන්ම දුකකි. තරුණ වියේදී සිදුවන විපරිණාමයට උපේක්ෂා වීමද මුලාවකි. මෙයද දුකකි. වයසට යාමේදී සිදුවන විපරිණාමයට ගැටීම යනු දුකට දුක් වීමයි. එනම් සෑම වෙනස් වීමක්ම විපරිණාමයක්ම මරණය හෝ විනාශය කෙලවර කර පවතී. ජීවත් වීම යමෙක් ජීවත් වෙනවා යනු රූපය නානා ආකාරයෙන් පරිහරණය කිරීමයි. උදාහරණ ලෙස ඇසෙන් රූපය දැකීම, කනෙන් රූපය ඇසීම, නාසයෙන් රූපය ආග්‍රහණය කිරීම, දිවෙන් රූපය රස විඳීම, සිතෙන් රූපය අරමුණු කිරීම සහ කයෙන් රූපය ස්පර්ශ පොට්ටබ්බ කිරීමයි. මේ සෑම අවස්ථාවේදීම රූපය කෙරෙහි ඇලෙමින් හෝ ගැටෙමින් හෝ උපේක්ෂා සහගත හෝ වෙමින් රූපය හුදු සතර මහා ධාතුවෙන් සෑදුණු සෑම මොහොතකම අනිත්‍ය වී නැවත අනිත්‍ය වූ දේහි ඵලය ලෙස පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිව නැතිවෙන ස්වභාවයක් ලෙස අවබෝධ නොකොට ඒ රූප උපාදානස්කන්ධයක් හේවත් කළා ගැනීමක් කරගනී. මෙම ස්වභාවය තව දුරටත් පැහැදිලි කළහොත් මෙම සතර මහා ධාතුන්ගෙන් සෑදී ඇති රූපය අවිඥානික සහ සවිඥානික ලෙස දෙආකාර වේ. ගස්, ගල්, පර්වත ආදී අවිඥානික ගණයට අයත් වන අතර සවිඥානික රූපය සතර මහා ධාතුන්ගෙන් හටගෙන විඥානයේ බැස ගැනීමට පහසුකම් සලසයි. මෙයට අප සත්වයන් යයි කියනු ලැබේ. මෙම සවිඥානික රූප අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ආයතන 6කින් සමන්විත වේ. ඒවා නම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස වේ. අභ්‍යන්තර ඉන්ද්‍රියයන්ට ගෝචර වන්නා වූ බාහිර ඉන්ද්‍රියයන් ආයතන 6ක් ඇත. ඒවා නම් රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා මනෝරම්මනයි ධම්ම. සවිඥානික රූපේ ජීවත් වනවා ඒ කියනුවේ මෙම අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ඊට ගෝචර වන බාහිර ඉන්ද්‍රියයන් සහ ඊට අනුකූල විඥානයේ යන ත්‍රිත්වයේ එකතුවෙන් හට ගන්නා වූ පස්සයන්ටය ස්පර්ශ. උදාහරණයක් ලෙස අසත් රූපයත් චක්කු විඥානයත් යන ත්‍රිත්වයේ එකතුවෙන් පෙනුණා යන පස්සය හටගනී. කනත් ශබ්දයත් සෝත විඥානයත් යන ත්‍රිත්වයේ එකතුවෙන් ඇසුණා යන පස්සය හටගනී. තවද මෙහි තිබෙන විශේෂත්වය නම් රූපය ඇසට ගෝචර වන බාහිර ඉන්ද්‍රියය වනවාසේම සෙසු ඉන්ද්‍රියයන්ට ගෝචර වන ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සහ මනෝරම්මන යන සියල්ලම රූපය කරන කොටගෙන හට ගන්නා බාහිර ඉන්ද්‍රියයන්ය. එම නිසා ඇසට මෙන්ම අනෙක් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පහටම ස්පර්ශ වන්නේ රූපයයි. එම නිසා පංචපාදනස්කන්ධයේ පළමු උපාදානස්කන්ධය වන රූප උපාදානස්කන්ධයට මෙම සියලු රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා මනෝරම්මන අයත්ය. අනිත්‍යතාවය සහ අනාත්මතාවය අතර ඇති සබඳතාවය. අභ්‍යන්තර ඉන්ද්‍රියයන් 6න් එක වරකට ක්‍රියාත්මක වන්නේ එක ඉන්ද්‍රියයක් පමණි. අනිත් ඉන්ද්‍රියයන් පහම අකමඤ්ඤව පවතී. මෙය අපට සිතාගත නොහැකි තරම් වේගයකින් සිදුවන්නා වූ ක්‍රියාවලියකි. අප චලනය වන රූපයක් දකිනවා ඒ කියනුවේ පරණ චිත්‍රපටිවල මෙන් සෙලෝරල් චිත්‍රපටි රාමු ආලෝකයක් ඉදිරිපිට වේගයෙන් චලනය වන විට චලන රූප පෙනෙන්නක් මෙනි. ඇස එක දිගට පවතින්නේ නැත. ඇස යම් චලනය වන රූපයක් දකිද්දී චලනය වීම දැකීමට ඇසට නොහැකිය. ඇස කරනුයේ එම චලනය වන රූපය සෑම අවස්ථාවකම දකිමින් ඇස ක්ෂණයක් පාසා මැරෙමින් ඉපදීමයි. ඒසා වේගයෙන් මෙම සිදුවීම සිදුවන විට චලන රූපයක් ලෙස සිතනු ලැබේ. මේ අතරතුර ශබ්දයක් ඇසෙන විට ඇස මැරී පවතී. කන පමණක් ඉපදී පවතී. මෙම දකින රූපය සහ ඇසෙන ශබ්දය පිළිබඳ යම් පුද්ගලයෙකු සිතන්නේ නම් ඇසත් කනත් මැරී මනස පමණක් ඉපදී ඇත. මේ අනුව යම් දෙයක් දකින පුද්ගලයන්ට ඇසෙන්නේ නැත. ඇසුණු හෝ දැකපු හෝ පුද්ගලයන් එය ගැන සිතුවේ නැත. නමුත් විඥානයේ නැමැති මැජික්කරුවා විසින් සත්ව රූපයේ මස්තිෂ්කයේ පවතින මතක හැකියාව උපයෝගී කරගෙන මේ සිද්ධීන් සියල්ල එකම කතාවක් කර මුලා කරයි. ඒ අනුව එක දිගට සිටි සත්වයෙකු පුද්ගලයෙකු මෙහි නැත. සිදුවුයේ එක් ඉන්ද්‍රියය ඉපදී මෙරි ඉන්ද්‍රිය පරම්පරාවක් පවත්වා ගැනීම පමණි. උදාහරණයක් ලෙස ඉහත කරුණ සිලින්ඩර 6ක් සහිත සිව්පහර පෙට්‍රල් එන්ජිමක ක්‍රියාකාරීත්වයට සමාන කළ හැක. මෙම එන්ජිම පෙට්‍රල් නැමැති ආහාරයෙන් හා ඔක්සිජන් නැමැති ආශ්වාසයෙන් රැකෙන ක්‍රියාකාරීත්වයකි. සියලු සත්වයින්ද ආහාරයෙන් යැපී ආශ්වාසයෙන් රැකී ජීවත් වේ. පෙට්‍රල් සහ ඔක්සිජන් තිබුණද මේ ක්‍රියාකාරී වීමට නම් විදුලි පේනුව මගින් පොලිගුවක් ඇති කර පත්තු කළ යුතුය. මෙම පොලිගුව එක නිමේෂයක් සඳහා පත්තු කළ සැනින් පිස්ටනය දෙවරක් ඉහළට පහළට ගමන් කරයි. මෙම එන්ජිමෙහි පිස්ටන් 6ක් තිබුණද ගත් ඕනෑම අවස්ථාවක එක පේනුවක් පමණක් පොලිගුව ඇති කරන හේයින් එක් පිස්ටනයක් පමණක් ක්‍රියාකාරී වේ. මේ ආකාරයටම සත්වයා තුළ පවතින ඉන්ද්‍රියයන් 6ම ඕනෑම නිමේෂයක එක ඉන්ද්‍රියයක් පමණක් සක්‍රියව ඉපදී පවතී. එම සක්‍රිය ඉන්ද්‍රිය හේතු කොටගෙන නාම උපාදානස්කන්ධ දාමයක් හටගනී. උදාහරණයක් ලෙස යමක් ඇස විසින් දුටු සැනින් එය නාම උපාදානස්කන්ධ දාමයක් ලෙස ක්‍රියාවට නැංවේ. ඒ කෙසේද යත් ඇසත් රූපයත් චක්කු විඥානයත් යන ත්‍රිත්වයේ එකෝ තැන දැක්කා යන පස්සේ හටගනී. ඉන් අනතුරුව එම පස්සේ හේතු කොටගෙන වේදනාවක් හටගනී. එම වේදනාව හටගන්නේ පස්සේ මැරුණු පසුවයි. එනමුත් වේදනාව හටගන්නේ පස්සේ ඵලයක් ලෙසයි.
මේ ආකාරයට විඳපු දෙය හඳුනා ගනි. හඳුනාගත් දෙය අරබයා චේතනාවක් සකස් කොටගෙන ක්‍රියාවක් සිදු කර සංස්කාර රැස් කරගනි. එයද මිය ගිය පසු සංස්කාරයේහි ඵලයක් ලෙස තෘෂ්ණාවෙන් තෙත් වූ අවබෝධයක් ලෙස විඥාණය හටගනි. එනම් සෑම උපාදානස්කන්ධයක්ම පෙර නොතිබීම හටගෙන ඉතිරි නැතිව නැති වී යයි. එක දැනීම් මාත්‍රයක් නාම උපාදානස්කන්ධ දාමයක් හදනුයේ මේ ආකාරයටයි. මේ සෑම නාම උපාදානස්කන්ධයක්ම එකක් මැරී එහි ඵලයක් ලෙස අනෙක හට ගන්නා වූ ධර්මතාවයකි. එවිටද මෙම නාම උපාදානස්කන්ධ දෙකක් අතර එක දිගට පැවතියා වූ සත්වයේ පුද්ගලයෙක් සිටියේ නැත. සිතුවියේ මෙරි මෙරි උපදින නාම උපාදානස්කන්ධ පරම්පරාවක් ගලා යෑමකි. සෑම අභ්‍යන්තර ඉන්ද්‍රියයක්ම බාහිර ඉන්ද්‍රියයක් හා ගැටුණු පසු මේ දාමය සිදුවේ. එහෙත් පෘථග්ජන පුද්ගලයා ආත්ම සංඥාවන් මේ කෙරෙහි ඇති කරගෙන එක දිගට පවතිනා වූ සත්වයේ පුද්ගලයෙක් තමා තුළ ඇතැයි වැරදි ලෙස වටහා ගනී. විඥානය සහ නාම රූප අතර ඇති අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය. පටිච්ච සමුප්පාද ධර්මයට අනුව අවිද්‍යාව හේතු කොටගෙන සංස්කාර හටගනි. සංස්කාර හේතු කොටගෙන විඥානය හටගනි. විඥානය හේතු කොටගෙන නාම රූප හටගනි. නාම රූප හේතු කොටගෙන සලආයතන හටගනි. සලආයතන හේතු කොටගෙන පස්ස හටගනි. පස්සේ හේතු කොටගෙන වේදනා හටගනි. වේදනාව හේතු කොටගෙන තෘෂ්ණා හටගනි. තෘෂ්ණාව හේතු කොටගෙන උපාදානය හටගනි. උපාදානය හේතු කොටගෙන භවය හටගනි. භවය හේතු කොටගෙන ජාතිය හටගනි. ජාතිය හේතු කොටගෙන ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස හටගනි. නමුත් විඥානය හා නාම රූප ගත් කල විඥානය හේතු කොටගෙන නාම රූප හටගනි. එසේම නාම රූප හේතු කොටගෙන විඥානය හටගනි. සම්පූර්ණ පටිච්ච සමුප්පාද ධර්මයේම මෙම යුගලය පමණක් අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය හේතු කොටගෙන පවතී. නාම රූප යනු සතර මහා ධාතුවෙන් හට ගන්නා වූ රූපයත් එය ඇසුරු කොටගෙන හට ගන්නා වූ නාම උපාදානස්කන්ධයන්ය. සරියුත් මහරහතන් වහන්සේ නාම රූපත් විඥානයත් එකිනෙකට හේතු කොට තබා ඇති එකකින් අනෙක නොවැටී තබා ගන්නා වූ බට මිටි දෙකකට උපමා කර ඇත. පෙර අවස්ථාවක සඳහන් කළ ආකාරයට සතර මහා ධාතුවෙන් සැදුණු රූපය අභ්‍යන්තර ඉන්ද්‍රියයන් 6 සමගම සෑම මොහොතකම මැරී ඊළඟ මොහොතේ එහි ඵලයක් ලෙසම නැවත හටගනි. විඥානයේ විසින් මෙම නැවත හට ගන්නා අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ඔළුවා උපද්දවා ගනි. නැවත සතර මහා ධාතුවෙන් සැදුණු රූපය නැති වී නැවත හටගනි. නැවතත් විඥානයේ විසින් ඔළුවා ඉන්ද්‍රියයන් පණ ගන්වයි, උපද්දවයි. කෙසේ වුවද විඥානයට වරකට ඔළුවා උපද්දවිය හැක්කේ එක ඉන්ද්‍රියයක් පමණි. අනෙක් ඉන්ද්‍රියයන් හටගෙන තිබුණද මැරී පවතී. මේ ආකාරයට නාම රූපය විඥාණයට බැසගෙන සිටීමට හැකි තාක් කල් විඥාණය විසින් එය ඔලව උපද්දව ගනී. එසේම නාම රූපය විසින් විඥාණයට බැස ගැනීමට ඉඩකඩ සලසයි. මෙය නාම රූපයත් විඥාණයත් අතර සහජීවනයක් ලෙසද හැඳින්විය හැක. රූපය තවදුරටත් ඔලව උපද්දවා ගැනීමට නොහැකි සේ ජරාවට හෝ ව්‍යාධියට පත් වූ විට විඥාණයෙන් ඉවත් වී නැවත ප්‍රතිසන්දි චිත්තයක් ලෙස අලුත් නාම රූපයක් ගර්භාෂයක් හෝ විතරයක් තුල හෝ ඕපපාතිකව හෝ කර්මානුරූපීව සාදා ගනී. රූපය විඥාණයට බැස සිටීමට පහසුකම් සලසන තාක්කල් විඥාණය එම රූපයම ඇසුරු කොට ගනිමින් නාම උපාදානස්කන්ධ පරම්පරාවක් ලෙස පවතී. මෙම ආකාරයට විඥාණය මගින් නාම රූපය රැකදෙන අතර නාම රූපය මගින් විඥාණය රැකදේ. මෙහිදීද එක දිගට පවතිනා වූ විඥානයක් තිබුණේ නැත. සත්වයේ පුද්ගලයෙක් සිටියේ නැත. මේ අනුව එක භවයක් ජීවත් වනවා යනු නාම රූප සහ විඥානයේ අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය නොකඩවා ක්‍රියාත්මක වීමයි. මෙහිදී සෑම මොහොතකම මිය යන නාම රූපත් විඥානත් ඒවායේ හේතුන්ගෙන් හට ගන්නා ඵල ලෙස නව නාම රූප හා විඥානයන් පුනර්භව වශයෙන් සැකසෙන හේයින් ප්‍රධාන වශයෙන්ම දිට ධම්ම වේදනීය කර්ම ක්‍රියාත්මක වීමක් වශයෙන්ද මෙම ජීවත් වීම හැඳින්විය හැක. පංච උපාදානස්කන්ධයේ ගලා යාම පටිච්ච සමුප්පාද ක්‍රියාවලියට යටත්ව ක්‍රියාත්මක වන්නේ කෙසේද? පෙර සඳහන් කළ ආකාරයට නාම රූපය සහ විඥානය අතර ඇති අඤ්ඤමඤ්ඤ ක්‍රියාකාරීත්වයේ එකිනෙකට හේතු කර ඇති එකකින් අනෙක නොවැටී තබා ගන්නා බට මිටි දෙකකට සරියුත් මහරහතන් වහන්සේ විසින් උපමා කොට වදාරා ඇත. බුදුරජාණන් වහන්සේ මෙම ක්‍රියාවලිය උපමා කර ඇත්තේ වටයක් නොහොත් දියසුලියකටය. එම උපමා දෙක පහත රූප සටහන මගින් පැහැදිලි කිරීමට අප උත්සාහ දරා ඇත. ඒකමුල සූත්‍ර දේශනාවට අනුව මෙම දියසුලියේ උපමාව පැහැදිලි කළ හැක්කේ මෙසේය. එක මුලක් ඇති අවිද්‍යාව වට දෙකකින් යුත් පංච උපාදානස්කන්ධ වටය සහ පටිච්ච සමුප්පාද වටය මල තුනක් සහිත ලෝභ, ද්වේෂ, මෝහ වස් ආකාරයකින් පැතිරුණු පංච උපාදානස්කන්ධ දියසුලි 12ක් සහිත සමුද්‍රයේ කෙලෙස් නැමැති රළ වේග සහිත අභ්‍යන්තර හා බාහිර ඉන්ද්‍රියයන් බාතාලයෙන් වේදනාවන්ගෙන් ඍෂිවරයා රහතන් වහන්සේ එගොඩ වේ යනුවෙනි. මහා ප්‍රධාන සූත්‍ර දේශනාවට අනුව සඳහන් වන්නේ විපස්සී බෝසතාණන් වහන්සේ පටිච්ච සමුප්පාදය මෙනෙහි කරන අවස්ථාවේ විඥානයත් නාම රූපයත් අතර ඇති අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය දැක සියලුම ප්‍රඥාප්ති පවතින්නේ මෙම විඥාන නාම රූප දෙක අතරේ බව අවබෝධ කළ බවකි. එනම් විඥානයේ නාම රූප කෙරෙන් ආපසු කැරකි වච්චුදාවතත්ති
බොලා පැනකින් ඔබට යන්නේත් නැතිව හිතාවතා නැවත නැවත උපදිමින් දිරමින් මැරෙමින් නැවත උපදිමින් චක්‍රීයව ගමන් කරන බවයි. පංචපාදානස්කන්ධයන් අනිත්‍ය වෙමින් ගලා යාමේ ක්‍රමය අනුව අභ්‍යන්තර ඉන්ද්‍රියයන් බාහිර ඉන්ද්‍රියයන් සමග ගැටුණු තැන ඊට අදාළ විඥානය හටගනී. අභ්‍යන්තර ඉන්ද්‍රියයත් බාහිර ඉන්ද්‍රියයත් අදාළ විඥානයත් යන ත්‍රිත්වයේ එකතුව පස්සේ ස්පර්ශ අනතුරුව පස්සේ හේතුවෙන් වේදනාවත් වේදනාව හේතුවෙන් සංඥාවත් සංඥාව හේතුවෙන් එම හඳුනාගත් දේ පිළිබඳ චේතනාවක් ඇති කරගෙන ක්‍රියාවක් සිදු කර කුසල් හෝ අකුසල් සංස්කාර රැස් කරගනී. සංස්කාර හේතු කොටගෙන එම ඇවිලුණු අභ්‍යන්තර ඉන්ද්‍රියයට ගෝචර වූ රූපය කෙරෙහි විශේෂ දැනීමක් ඇති කර විඥානයේ එම සත්ව ශරීරයෙන් එළියට පනී. එම සත්ව ශරීරයේ ජරාවට හෝ ව්‍යාධියට පත්වී නොමැති නම් විඥානය ආපසු කැරකී නැවතත් එම ශරීරයටම අයත් අභ්‍යන්තර ඉන්ද්‍රියයක් බාහිර ඉන්ද්‍රියයක් හා ගැටුණු සැනින් එම ඉන්ද්‍රියය හොළුව නැවත වරක් බස්ස වේදනා සංඥා සංස්කාර විඥාන යන නාම උපාදානස්කන්ධයන් හරහා චක්‍රීයව ගමන් කරයි. මෙම පංච උපාදානස්කන්ධ දාමයේ අග ඇතිවන විඥානය සෑම විටම සලායතන අවුලුවන ප්‍රසාදවත් කරන ස්වභාවයෙන් යුක්තය. පටිච්ච සමුප්පාද ධර්මයට අනුව පංච උපාදානස්කන්ධය නිත්‍ය සුඛ ආත්ම ලෙස සලකන තාක්කල් ඇති අවිද්‍යාව මෙම චක්‍රයට කැරකීමේ බලය සපයයි. එනම් පටිච්ච සමුප්පාද ධර්මයන්හි පළමු ධර්මතාවය වන අවිද්‍යාව තිබෙන තාක්කල් සත්වයා සංස්කාර රැස් කරයි. සංස්කාර මගින් විඥානය හටගනී. විඥානය මගින් නාම රූප හටගනී. නාම රූප ඇති කලෙහි ඒ තුල සලායතන ඇත. සලායතන ඒවාට අදාළ ගෝචර රූප හා ගැටෙන විට හට ගන්නා අදාළ විඥානයන් මගින් ඇවිලී පස්සේ හටගනී. පස්සේ හේතු කොටගෙන වේදනාව හටගනී. වේදනාව සැප දුක් උපේක්ෂා ලෙස ආකාර තුනකින් පවතින අතර වේදනාව හේතුවෙන් තණ්හාව හටගනී. තණ්හාව හේතුවෙන් උපාදානය හටගන්නා අතර මෙම උපාදානය විසින් ශරීරයෙන් එළියට පනින විඥානය ළඟ අල්ලා නැවත පතිත විය යුතු ස්ථානයට යොමු කරවයි. තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ලෙස තුන් ආකාර වේ. එක් ජීවිතයක් ගත කරන ආයු කාලය පුරාවටම කාම තණ්හාවම ක්‍රියාත්මක වේ. කාම තණ්හාව රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා හා ධම්ම තණ්හා ලෙස 6 ආකාර වේ. එම නිසා එළියට පනින විඥානය නැවත එම රූපයේ දෙසටම උපාදානය මගින් යොමු කරයි. කඳ බිඳී සිදුවන මරණාසන්නයේදී තමා කැමැති අරමුණක් චුති සිතට පහළ වූවහොත් එය සැප වේදනාවක් ලෙසගෙන ඒ සඳහා භව තණ්හාවක් ඇතිවේ. එවිට උපාදානය මගින් විඥානය එම කැමැති රූපය මත පතිත කරවයි. ඒ සමගම නව ජීවියාගේ ජාතිය උපත සිදුවේ. අනිත් අතට ගත් කල අවසන් චුති සිතට තමා අකමැති සත්වයක අරමුණු වූවහොත් ඒ කෙරෙහි ගැටි දුක් වේදනාවක් ඇති කරගෙන එමගින් විභව තණ්හාවක් ඇති කරගනී. විභව යනු අකමැති දෙයින් ඉවත් වීමට ඇති තණ්හාවයි. නමුත් මේද තණ්හාවක්ම වන බැවින් තමා කොපමණ අකමැති වූද එමගින් ඇතිවන උපාදානය මගින් විඥානය එම අකමැති රූපය මතම පතිත කරවනු ඇතැයි සිතිය හැක. විඥානය උපාදානය මගින් ළඟව අල්ලා නාම රූපය මත පතිත කරවීම අනුභවයයි. විඥානය නාම රූපය මතට පතිත වන අවස්ථාවේදී එය ප්‍රතිසන්දි විඥානය ලෙසද හැඳින්විය හැක. මෙම සියලු අංග මෙන් එයද එක් චිත්තක්ෂණයකට පමණක් සීමා වූවකි. එම චිත්තක්ෂණය පුරාවට නාම රූපය සමන්විත වන සලායතන සියල්ල ප්‍රසාද රූප මගින් උපවත් වේ. උදාහරණයක් ලෙස චක්කුංච පටිච්ච රූපේච උපංචති චක්කු විඥානං තින්නං සංගති පස්සෝ. මෙම අවස්ථාවේ චක්කු විඥානය හට ගැනීම අනුභව අවස්ථාවේදී නාම රූපය මතට පතිත වී සලායතන ප්‍රසාදවත් කල විඥානය චක්කු විඥානයේ බවට පෙරලීමයි. මෙම චිත්තක්ෂණය තුලදී පමණක් සලායතන බාහිර ඉන්ද්‍රියයක් සමග ගැටී අදාළ විඥානය මගින් ඇවිලීමට සමත් වේ. කෙසේ වුවද එක්වරකට එක් අභ්‍යන්තර ඉන්ද්‍රියයක් පමණක් ඇවිලිය හැකි බැවින් සියලු අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ප්‍රසාද රූප සහිත වුවද මුලින්ම බාහිර ඉන්ද්‍රියයන් හා ගැටෙන අභ්‍යන්තර ඉන්ද්‍රියයක් පමණක් ඇවිලෙයි. මෙම ඇවිලීමම හෙවත් පස්සය අභ්‍යන්තර ඉන්ද්‍රියයන්හි උපතයි. එනම් ජාතියයි. ජාතිය හේතු කොටගෙන ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස හටගනී.
බව අවස්ථාව සමගම ඇතිවන ප්‍රසාද රූපයේ එක් චිත්තක්ෂණයක් තුළ පවතින හේයින් සෙසු සියලු කාලයන් තුළ ප්‍රසාද රූපය නොපවතී. එම නිසා අන්කිසිම අභ්‍යන්තර ඉන්ද්‍රියයක් බාහිර ඉන්ද්‍රියයක් හා ගැටී විඥානයේ මගින් ඇවිලිය නොහැක. මෙම ක්‍රියාවලිය තවත් ආකාරයකින් පැහැදිලි කරන්නේ නම් සතර මහා ධාතුව හා එය උපයෝගී කරගෙන සෑදී ඇති සෑම රූපයක්ම චිත්තක්ෂණ 17ක කාලයක් පවතී. සෑම චිත්තක්ෂණ 17කට වරක් සතර මහා ධාතුවෙන් හට ගැනුන රූපයේ ශේෂ නැතිවන විට විඥානීය රූපයෙන් එළියට පනී. සතර මහා ධාතුවෙන් හට ගැනෙන රූපය පෙර නැති වූ රූපයෙහි ඵලයක් ලෙස පෙර නොතිබීම අලුතින් හටගනී. අලුතින් හටගත් රූපයෙහි සලආයතන එනම් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් නැත. විඥානීය රූපය මතට පතිත වී රූපය නාම රූපය බවට පත්වීම ආරම්භ වීම භවයයි. එසැනින් සලආයතන ප්‍රසාදවත් වේ. ප්‍රසාද රූප හටගනී. විඥානයේ මගින් ප්‍රසාදවත් වූ අභ්‍යන්තර ඉන්ද්‍රියය බාහිර ඉන්ද්‍රියයක් හා ගැටේ. සලආයතන අතුරින් මුලින්ම බාහිර ඉන්ද්‍රියයක් හා ගැටෙන අභ්‍යන්තර ඉන්ද්‍රිය හේතුවෙන් බව අවස්ථාවේ රූපය මත පතිතව සලආයතන ප්‍රසාදවත් කළ විඥානය අදාළ අභ්‍යන්තර ඉන්ද්‍රියයට අනුකූල විඥානයේ බවට පෙරළී අදාළ විඥානය හටගනී. උදාහරණයක් ලෙස මුලින්ම බාහිර ඉන්ද්‍රිය හා ගැටුණු අභ්‍යන්තර ඉන්ද්‍රිය ඇස නම් එමගින් චක්ක විඥානය හටගනී. අභ්‍යන්තර ඉන්ද්‍රියයත් බාහිර ඉන්ද්‍රියයත් අදාළ විඥානයත් යන ත්‍රිත්වයේ එකතුව පස්සේයි. පස්සේ හේතුවෙන් වේදනාව හටගනී. විඳපු දේ තණ්හාවෙන් තෙත්කොට හඳුනාගනී. සංඥා හඳුනාගත් දේ කෙරෙහි චේතනා ඇති කරගෙන ක්‍රියාවක් සිදු කර සංස්කාර රැස් කරගනී. චෛතසික ධර්මයන් හටගන්නේ මෙම වේදනා, සංඥා, චේතනා හෙවත් සංස්කාර ඇසුරු කරගනිමිනි. සංස්කාර හේතුවෙන් විඥානය හටගනී. විඥාන පරම්පරාව කඳ මිදී සිදුවන මරණයෙන් මතුද එම වේගයෙන්ම කිසිම විවේකයක් නොගෙන අලුත්ම රූප පරම්පරාවක් මත පතිත වී එම රූප පරම්පරාව උපයෝගී කර ගනිමින් එම රූප පරම්පරාවේ ආයු කාලය තුළද මේ ආකාරයෙන්ම ගමන් කරයි. මෙම වේගවත් ක්‍රියාවලිය තුළ සත්වයෙක් පුද්ගලයෙක් ලෙස පැනවීමට කිසිවක් තිබුණේ නැත්තේ තිබෙන්නේ නැති බව දැකීමට වීරයෙන් යුතුව ඇති සැටියෙන් දැකීමට උත්සාහ ගන්න. එය ගිහි අපට මෙම සම්බුද්ධ ධර්මයෙන් ලැබිය හැකි උතුම්ම පිහිට වනු ඇත. පින්පව් විපාක දීම බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව පින් කළ සියල්ලෝ සුගතිගාමි වන්නේවත් පව් කළ සියල්ලෝ දුගතිගාමි වන්නේවත් නැත. මරණින් මතු ප්‍රතිසන්දි භවය පිළිබඳ තීරණය වන්නේ උපාදාන පච්චය භවෝ තුලිනි. උපමන පින් හා පව් තිබුණද අලුත් භවය තුල ක්‍රියාත්මක විය හැක්කේ ඊට අදාළ රූපය තුල ක්‍රියාත්මක විය හැකි විපාක පමණි. මිනිසෙකු ලෙස ජීවත් වන පුද්ගලයෙකු මිය ගියයින් පසුව නැවත මිනිසෙකු, දෙවියෙකු, බ්‍රහ්මයෙකු හෝ සතර අපා සත්වයෙකු ලෙස උපතක් සාදා ගනී. එවිට මිනිසෙකු ලෙස රැස් කළ පින් හා පව් ප්‍රතිසන්දියක් ලෙස උපත ලද සවිඥානික රූපය තුල එම රූපයට අනුරූපව විපාක දිය හැකි ආකාරයෙන් පමණක් ක්‍රියාත්මක වේ. ඒ අනුව මනුෂ්‍ය ශරීරයක් තුල විපාක දිය හැකි පින් හා පව් වෙනත් ශරීරයක් තුල විපාක දිය නොහැක. මේ උදාහරණයකින් පැහැදිලි කළහොත් විඥානය විදුලිය සහිත පේනුවකට සමාන කළහොත් එම පේනුවට විදුලි ස්ත්‍රික්කයක් සම්බන්ධ කළ පසු ස්ත්‍රික්කයට කළ හැක්කේ රත් වීම පමණි. ස්ත්‍රික්කය ගලවා එම පේනුවටම විදුලි පංකාවක් සවි කළ පසු එයට භ්‍රමණය වී සුළං හැමිය හැකිය. විදුලි පංකාව ගලවා පරිගණකයක් සවි කළ පසු එයට විශාල වූ එකිනෙකට වෙනස් ක්‍රියා පරාසයක් සිදු කළ හැක. මේ අයුරින් නිලි සතෙක් තුළට බැසගත් විඥානය ගින්දරින් රෝදියෙන් දුක් විඳ විපාක ලබන අතර පක්ෂි බිත්තරයක් තුළ බැසගත් විඥානය පක්ෂියෙකු බිහි කර අහසේ පියාසර කරමින් විපාක විඳි. සුගතිගාමි සත්වයෙකු තුළ බැසගත් විඥානය විශාල පරාසයක් තුළ විපාක ලබමින් පින් හා පව් කර්ම ඵල අත්විඳි. අනිත්‍යතාවයෙන් අනාත්මතාවයට නාම රූප ධර්මයන්ගේ විඥානයේ අනිත්‍යතාව නිසා එක දිගට සිටින්නා වූ හෝ පවතිනා වූ හෝ සත්වයෙක් පුද්ගලයෙක් හෝ දෙයක් විශ්වය තුළ නොපවතී. එම නිසා යමෙක් අනාත්ම වන්නේ මෙම අනිත්‍යතාවයේ හේතු කොටගෙනය. එනම් කිනම් අවස්ථාවකවත් මම ලෙස හෝ අන් අයෙකු ලෙස හෝ සැලකිය හැකි දෙයක් මෙම විශ්වය තුළ සිටින්නේත් අනාගතයේ සිටින්නේත් නැත. සත්‍ය වශයෙන්ම පවතිනුයේ මොහොතකට පෙර මිය ගිය හේතුන්ගේ ඵල ලෙස හටගත් රූප පරම්පරාවක්, විඥාන පරම්පරාවක් පමණි. රූප සහ විඥාන පරම්පරා එකට ගොනු කරගත් කල පොදුවේ එය නාම රූප හෝ පංච උපාදානස්කන්ධ හේවත් රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන ලෙස හැඳින්වේ. පංච උපාදානස්කන්ධයෙහි අනිත්‍යතාවය දැන් ඔබට පෙනෙනු ඇත. මේ ආකාරයෙන් දකින තැනැත්තා සක්කාය දිට්ඨිය, මමත්වයේ දැඩිභාවය, සිඳලයි. මෙය සෝවාන් ඵලයට පත්වීමට අවශ්‍ය ප්‍රහීන කළ යුතු සංයෝජන ධර්මයන්ගෙන් එකකි. රහත් වූ උතුමන් මේ සෑම පංච උපාදානස්කන්ධයක්ම ඇතිවන නැතිවන සැටි ඒ ආකාරයෙන්ම ඒ මොහොතේම අවබෝධ කරගනී. එම නිසා උන්වහන්සේ බාහිර ඉන්ද්‍රියයත්, අභ්‍යන්තර ඉන්ද්‍රියයත්, ඊට අදාළ විඥානයත් යන ත්‍රිත්වයේ එකතුවෙන් හට ගන්නා වූ පස්සේ අසල නවතී. එනම් දැකීම, දැක්කා ලෙසත්, දිට මත්තන්, ඇසීම, අසුනා ලෙසත් ඒ තැන්වල නවතී. ඉන් ඔබට නාම උපාදානස්කන්ධ සාදා ගන්නේ නැත. මෙය තෘෂ්ණාව මිශ්‍ර නොවූ පිරිසිදු යථාභූත අවබෝධයයි. විඥානයේහි පැවැත්ම
විඥාන පරම්පරාවක් පැවතීමට රූපය තිබීම විඥාණයට එය තුළට බැස ගැනීමට හැකි අයුරින් පමණක්ම ප්‍රමාණවත්ය. අභ්‍යන්තර ඉන්ද්‍රියයන් අක්‍රියව තිබෙන අවස්ථාවල නිින්ද නිර්වින්දනය පවා විඥාන පරම්පරාව රූපය තුළ මෙරි මෙරි උපදී. මේ භවාංග විඥානයයි. භවාංග විඥානයේ පවත්වා ගනු ලබන්නේ අඩක් රුධිරයේ පිරුණු හෘද කොටීර ආශ්‍රිතව පිහිටි ජීවිත ඉන්ද්‍රිය චෛතසිකයේ උපකාරයෙනි. ප්‍රමාණවත් බාහිර උදව්වක් ආරක්ෂාවක් පවතී නම් විඥානය නැතිව සත්ව රූපයට පැවතිය හැක විඥානය බැස ගැනීමට පෙර කලල අවස්ථාව. නමුත් අභ්‍යන්තර ඉන්ද්‍රියයන් ක්‍රියාකාරී නැත. ඒවා ක්‍රියාත්මක වීමට අත්‍යවශ්‍යයෙන්ම එම එක ඉන්ද්‍රිය විඥානය මගින් ඔලුවාගත යුතුය. කලල රූපයට හෘදය වස්තුව වැඩුණු පසු විඥානය බැසගත් සැනින් ඒ ස්පන්දනය වීමට පටන් ගනී. එම ස්පන්දනයන් පොට්ටබ්බ සංඥා ඇතිකර එමගින් කාය සංස්කාර උපද්දවයි. විඥානයේ බැසගත් තැන සිට නාම උපාදානස්කන්ධ පරම්පරාව පවත්වා ගැනීමට මෙම පොට්ටබ්බ සංඥාව හා එමගින් ඇතිවන කාය සංස්කාර නව සත්වයා ගර්භාෂයෙන් ලෝකයට බිහිවන තෙක්ම උපකාර වේ. රූපයක් නැතිව විඥාණයට එක් චිත්තක්ෂණයක්වත් පැවතිය නොහැක. එක් සිරුරකින් ඉවත් වන විඥානයේ කිසිම විවේකයක් නොගෙන ඊළඟ චිත්තක්ෂණයේම කලල රූපයක් හෝ ඕපපාතිකව කර්මානුකූලව සාදා ගන්නා රූපයක් තුල හෝ බැසගනී. විඥානයේද රූපය මෙන් මැරෙමින් නැවත උපදිමින් පවතින නාම උපාදානස්කන්ධ පරම්පරාවක් වුවද විඥාන පරම්පරාව රූප පරම්පරාවට වඩා ප්‍රධාන වශයෙන් වෙනස් වේ. ඒ කෙසේදයත් යමෙක් දෙමාපියන්ගේ එක්වීමකින් දරුවෙකු ලෙස උපදී. මෙම දරුවා දෙමාපියන්ගෙන් එක්කෙනෙකුද නොවේ. දෙදෙනාමද නොවේ. නමුත් එසේ නොවන්නේද නැත. මන්ද දෙමාපියන් නොමැතිව ඔහුට හට ගැනීමක් නොමැති හේිනි. මෙය ශක වලටද පොදුය. දෙමාපියන් හේතුවෙන් ඔහු පමණක් නොව ඔහුගේ සහෝදර සහෝදරියන්ද උපදී. මෙම දරුවා වැඩුණු පසු ඔහුද සහකාරියක් සමග එක් වී දරුවන් ලබයි. මෙම දරුවන් ඔහුගේ ලොකුම තෘෂ්ණාව ලෙස හදා වඩා ගනී. දරුවන් ඉපදුණු සැනින් දෙමාපියන් මිය යන්නේ නැත. මේ ආකාරයට රූපයට එක විට පවතින ඥාති රූප බොහොමයක් පැවතිය හැක. නමුත් විඥානය සෑම විටම පෙර විඥානයේ ඵලයක් ලෙස හටගනී. එක්වර විඥාන දෙකක් නොපවතී. එසේම එක් විඥානයකින් විඥාන කිහිපයක් හට නොගනී. රූපයට මින් විඥානයට සමකාලීනව ජීවත් වන ඥාතීන් නැත. දෙමාපියන්ට දරුවනුත්, දරුවන්ට දෙමාපියනුත්, සහෝදර සහෝදරියන් සියල්ල රූපයේ ඥාතීන් මිස විඥානයේ ඥාතීන් නොවේ. විඥානය නාම උපාදානස්කන්ධයන් හරහා කාලය සමග ඊතා වේගයෙන් ඇතිවෙමින්, පවතිමින්, නැතිවෙමින්, නැවතත් පෙර නැති වූ විඥානයේහි ඵලයක් ලෙස නැවත ඇතිවෙමින්, පවතිමින්, නැතිවෙමින් ගමන් ගනී. එම දීර්ඝ වූ ගමන තුළ විඥානය නානා විද රූප තුළ බැස ගනිමින් ගමන් කරයි. මෙම දුක්ඛ සහගත ගමන නිමා වන්නේ යමෙක් අමා මහ නිවන අවබෝධ කරගෙන පෙළෙනිවි යන අවස්ථාවේ පමණි. රූපයේ ඥාති සම්බන්ධතාව කාලය සමග එසේ ගමන් නොකරයි. එය වර්තමානයට පමණක් අදාළ වන සංසිද්ධියකි. මරණාසන්නය, ප්‍රතිසන්දිය සහ ප්‍රතිසන්දියට අභියෝග කිරීම. මරණාසන්න මොහොතේදී අභ්‍යන්තර ඉන්ද්‍රියයන් හයෙන් මන ඉන්ද්‍රියය පමණක් ක්‍රියාකාරී වේ. මෙම මන ඉන්ද්‍රියය සමග අවසන් වරට ගැටෙන මනෝරම්මණය රූපය හේතු කොටගෙන හටගන්නා පස්ස වේදනා කෙරෙහි ඇතිවන තෘෂ්ණා උපාදාන මගින් චුති විඥානය ප්‍රතිසන්දි විඥානය ලෙස අලුත් රූපය මත පතිත කරවයි උපාදාන පත්‍ය බව. ඒ සමගම විඥාන පරම්පරාව අලුත් රූප උපාදානස්කන්ධය තුල කිසිම විවේකයක් නොගෙන නැවත ගලා යයි. අවිද්‍යාව දුරු නොකළ ත්‍රිලක්ෂණය අනිත්‍ය දුක අනාත්ම අවබෝධ කර නොගත් සත්වයා පංච උපාදානස්කන්ධය නිට්ටය සැප ආත්ම කොට සැලකීම නිසා මෙම නැවත නැවත හට ගැනීම සංසාරයේ පුරාවටම සිදුවිය. යමෙකුට පංච උපාදානස්කන්ධයන්ගේ අනිත්‍යතාවය පහත සඳහන් ආකාරයට නිතිපතා පුහුණු කළ හැකි නම් මරණාසන්නයේදී ස්පර්ශ වෙන අවසන් සිටිවිල්ල අනිත්‍ය ලෙස හෝ දුක්ඛ ලෙස හෝ අනාත්ම ලෙස හෝ දැක ඒ කෙරෙහි තෘෂ්ණා උපාදාන සකස් නොකොටගෙන භවය බිඳ හෙළිය හැක. භවය බිඳ හෙළීම හෝ සීමා කර ගැනීම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරහත් යන ස්තර හතරෙන් එක ස්තරයක් මගින් යම් පුද්ගලයෙකු පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය, දුක්ඛ, අනාත්ම ස්වභාවයන් දුටු සහ අවබෝධ කරගත් ප්‍රමාණ අනුව සාක්ෂාත් කරගත හැක. ඒ සඳහා පහත සඳහන් ආකාරයට පංච උපාදානස්කන්ධයේ අනිත්‍යතාවයේ ජීවිත කාලය පුරාවටම පුරුද්දක් ලෙස මෙනෙහි කිරීමෙන් යමෙකුට චුති සිතට අරමුණු විය හැකි රූපය අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දැකීමට මනා පුහුණුවක් ලද හැක. ඉක්ුත් වූ පංචස්කන්ධය අනුව තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් නොයන්නේය. අනාගත නුපන් පංචස්කන්ධය තෘෂ්ණා දෘෂ්ටීන්ගෙන් ප්‍රාර්ථනා නොකරන්නේය. යමක් ඉක්ම ගියේද ඒ ප්‍රහීන වූයේ නැති වූයේද. අනාගත පංචස්කන්ධය නොපැමිණියේ නුපන්නේ වෙයි. වර්තමානයේ ඉපද පවත්නා වූ යම් පංචස්කන්ධයක් වේද ඒ පංචස්කන්ධය ඒ උපන් තනිම අනිත්‍ය ආදී වශයෙන් බලන්නේය. ඒ විදර්ශනාව රාගාදීන්ගෙන් විසිරීමක් නොකොට කුපිත නොකොට පඬිත භික්ෂුතෙමේ වඩන්නේය. අදම කෙලෙස් තවන වීරිය කළ යුත්තේය. හෙට මරණය සිදුවන්නේදයි කවරෙක් දන්නේද? මහා සේනාවක් ඇති ඒ මාරයා සමග ගිවිසුම් කොට නැවතීමක් නොවන්නේමය.
මෙසේ වාසය කරන්නා වූ කෙලෙස් තවන වීරිණයෙන් යුක්ත වූ රෑ දවල් දෙකේ අනලසූ මෙසේ පිළිපන් පුද්ගලයා ඒකාන්තයෙන් යහපත් වූ වික්‍රයක් ඇති භික්ෂුවේ ඇයි ශාන්ත වූ බුද්ධ මුනිතෙමේ වදාළේය. බද්ධිකරත්ත සූත්‍රය නිටිත චතුත්ථෝ මජ්ක්‍ධිම නිකාය උපරිපන්නාසපාලි විග්ගවග්ගෝ. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි. ඇස නිසා හටගත්තා වූ යම් පස්සයක් වේද, එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද, එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද, එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද, එය අනිත්‍යයි. ඇස නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද, එය අනිත්‍යයි. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි. ඇසත්, රූපයත්, විඥානයත් වශයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. නාම රූප ධර්මයෝ අනිත්‍යයි. කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි. කන නිසා හටගත්තා වූ යම් පස්සයක් වේද, එය අනිත්‍යයි. කන නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද, එය අනිත්‍යයි. කන නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද, එය අනිත්‍යයි. කන නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද, එය අනිත්‍යයි. කන නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද, එය අනිත්‍යයි. කන අනිත්‍යයි, ශබ්දය අනිත්‍යයි. කනත්, ශබ්දයත්, විඥානයත් වශයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. නාම රූප ධර්මයෝ අනිත්‍යයි. නාසය අනිත්‍යයි, ගඳ සුවඳ අනිත්‍යයි. නාසය නිසා හටගත්තා වූ යම් පස්සයක් වේද, එය අනිත්‍යයි. නාසය නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද, එය අනිත්‍යයි. නාසය නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද, එය අනිත්‍යයි. නාසය නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද, එය අනිත්‍යයි. නාසය නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද, එය අනිත්‍යයි. නාසය අනිත්‍යයි, ගඳ සුවඳ අනිත්‍යයි. නාසයත්, ගඳ, සුවඳත් විඥානයත් වශයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. නාම රූප ධර්මයෝ අනිත්‍යයි. දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි. දිව නිසා හටගත්තා වූ යම් පස්සයක් වේද, එය අනිත්‍යයි. දිව නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද, එය අනිත්‍යයි. දිව නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද, එය අනිත්‍යයි. දිව නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද, එය අනිත්‍යයි. දිව නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද, එය අනිත්‍යයි. දිව අනිත්‍යයි, රසය අනිත්‍යයි. දිවත්, රසයත්, විඥානයත් වශයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. නාම රූප ධර්මයෝ අනිත්‍යයි. මනස අනිත්‍යයි, සිතිවිලි අනිත්‍යයි. මනස නිසා හටගත්තා වූ යම් පස්සයක් වේද, එය අනිත්‍යයි. මනස නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද, එය අනිත්‍යයි. මනස නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද, එය අනිත්‍යයි. මනස නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද, එය අනිත්‍යයි. මනස නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද, එය අනිත්‍යයි. මනස අනිත්‍යයි, සිතිවිලි අනිත්‍යයි. මනසත්, සිතිවිලිත්, විඥානයත් වශයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. නාම රූප ධර්මයෝ අනිත්‍යයි. කය අනිත්‍යයි, වාස අනිත්‍යයි. කය නිසා හටගත්තා වූ යම් පස්සයක් වේද, එය අනිත්‍යයි. කය නිසා හටගත්තා වූ යම් විඳීමක් වේද, එය අනිත්‍යයි. කය නිසා හටගත්තා වූ යම් හඳුනා ගැනීමක් වේද, එය අනිත්‍යයි. කය නිසා හටගත්තා වූ යම් සංස්කාරයක් වේද, එය අනිත්‍යයි. කය නිසා හටගත්තා වූ යම් විඥානයක් වේද, එය අනිත්‍යයි. කය අනිත්‍යයි, වාස අනිත්‍යයි. කයත්, වාසත්, විඥානයත් වශයෙන් හටගන්නා වූ පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. නාම රූප ධර්මයෝ අනිත්‍යයි. ඔබ මෙම ලිපිය මුල සිට මේ දක්වා කියවුවේ නම් රූප උපාදානස්කන්ධය සහ නාම උපාදානස්කන්ධවල අනිත්‍යතාවය ඔබ ඇතුළු මුළු විශ්වයේම පැවැත්මට අත්‍යවශ්‍යම අංගය බව පසක් වනු ඇත. එනම් විශ්වයේ ගාමක බලය අනිත්‍යතාවයයි. මේ විශ්වයේ පවතින ඕනෑම දෙයක් හෝ සිද්ධියක් පැහැදිලි කළ හැකි තනි වචනය අනිත්‍යය යන්නයි. රූපයේ අනිත්‍යතාවය පමණක් සැලකූ කලෙහි බීජයක් ගසක් බවට වැඩෙන්නේ, ලදරුවෙක් මහල්ලෙක් බවට පත්වන්නේ, වැසි වසින්නේ, සුළඟ හමන්නේ, හිරු සඳු පායන්නේත් මෙම අනිත්‍යතාවය නිසා ඇතිවන විපරිණාමයනි. රූපය නිත්‍ය නම් ඉහතකී සිදුවීම් කිසිවක් සිදුවන්නේ නැත. මේ අයුරින්ම නාම උපාදානස්කන්ධවල අනිත්‍යතාවය නිසා අන් නාම උපාදානස්කන්ධ හටගනී. උදාහරණ ලෙස ස්පර්ශය අනිත්‍ය වී වේදනාව හටගනී. වේදනාව අනිත්‍ය වී සංඥාව හටගනී. සංඥාව අනිත්‍ය වී චේතනා, සංස්කාර හටගනී. සංස්කාරත් අනිත්‍ය වී විඥානය හටගනී. මේ අයුරින් නාම උපාදානස්කන්ධ පරම්පරාව පවතිනුයේ මෙම එක එක් නාම උපාදානස්කන්ධවල අනිත්‍යතාවය නිසාය. ස්පර්ශය අනිත්‍ය නොවි විඳීමක් හට නොගනී. විඳීම අනිත්‍ය නොවි සංඥාවක් හට නොගනී. සංඥාව අනිත්‍ය නොවි සංස්කාර හට නොගනී. සංස්කාර අනිත්‍ය නොවි විඥානය හට නොගනී. එනම් පංච උපාදානස්කන්ධ ධාමයේ පැවතීමට අනිත්‍යතාවය අත්‍යවශ්‍යම හේතුව වේ. මේ අනුව අනිත්‍යතාවය නිසාම පංච උපාදානස්කන්ධ නාම රූප පවතී. නිත්‍ය වූ කිසිවකට ලෝකයේ පැවැත්මක් නැත. නමුත් නිත්‍ය වූ එකම දෙයක් ලෝකයෙන් ඔබෙහි ඇත. එය නම් ලෝකෝත්තර වූ නිර්වාණයයි.
එනම් නිර්වාණය අවබෝධ කරගත් පසු අනුපාදිශේෂ නිබ්බාන එම උත්තමයාට මෙම විශ්වය තුල පැවැත්මක් නැත. ඔබ නිවන අපේක්ෂා කරන්නේ දුකින් තොර සදාකාලික සැප ඇති සදාකාලික පවතින ක්ෂේම භූමියක් ලෙස නම් එවැනි තැනක් නිවනෙහි නොමැත. දැන් ඔබට අනිත්‍ය යන වචනයෙහි සැබෑ අර්ථය වැටහෙන්නට ඇතැයි සිතමි. එනම් අනිත්‍ය යනු ඉපදීම, පැවතීම, මරණයට පත්වීම යන තුන් අවස්ථාවම පොදුවේ හඳුන්වන වචනාර්ථයයි. අනෙක් අතට ගත් කළ නිත්‍ය යනු නොඉපදීම, නොපැවතීම, නොමැරීම යන අර්ථ ඇති නිවනයි. මේ අනුව පෙර සඳහන් කළ පංච උපාදානස්කන්ධයේ අනිත්‍යතාවය මෙනෙහි කරන භාවනාව වඩද්දී අනිත්‍යයි යන වචනයත් සමගම ඔබ එක් එක් උපාදානස්කන්ධයේ ඇතිවීම, පැවතීම, විනාශ වීම යන තුන් අවස්ථාවම මෙනෙහි කළ යුතුය. යමක් පවතින්නේ එය නිත්‍ය නොවන නිසාමය. එනම් යමක් පවතින්නේ එය නොපවතින, අනිත්‍ය වන නිසාය. රූපය අනිත්‍ය වී රූපය, වස්සය අනිත්‍ය වී වේදනාව, වේදනාව අනිත්‍ය වී සංඥාව, සංඥාව අනිත්‍ය වී සංස්කාර, සංස්කාර අනිත්‍ය වී විඥාන. තෙරුවන් සරණයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව ගිහි පින්වතෙකුට ධර්මයෙන් ඵලයක් ලැබීමට නම් ඔහුට ඇත්තේ තෙරුවන් සරණ යාම පමණි. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ ධම්මෝ සංඝෝ මේ සරණං වරං. බුදුරජාණන් වහන්සේ ගිහි පින්වතුන්ට ධර්මයෙන් ලැබිය යුතු ඵලය ලෙස සෝවාන් ඵලය දන්වා වදාරා ඇත. සෝවාන් ඵලය සාක්ෂාත් කර ගැනීමට අත්‍යවශ්‍යයෙන්ම ප්‍රහීන කළ යුතු එක් සංයෝජනයක් වන්නේ සක්කාය දිට්ඨියයි. යම් ගිහියෙක් අන් අයට ධර්මයේ දේශනා කරන්නට පෙළඹෙන්නේ බොහෝ විට ඔහු තුළ මෝරන්නා වූ සක්කාය දිට්ඨිය නිසායයි මෙම ලිපිය ලියන ගිහි උපාසකයාට හැඟේ. එනමුදු ස්වාමීන් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරනුයේ හුදෙක් ගිහි පින්වතුන් කෙරෙහි වූ අනුකම්පාවෙන් මිස එම ව්‍යායාමය තුළ තමාගේ පාණ්ඩිත්‍ය හෝ ශීලයෙහි අනුහස් පෙන්වීමේ සක්කාය දිට්ඨියෙන් පිරුණු අරමුණකින් නොවේ. එහෙයින් යම් පින්වතෙකු මෙම ධර්ම මාර්ගය දෙවි මිනිස් සැප පිණිස නොව නිවන අරමුණු කොටගෙන පමණක් වඩන්නේ නම් ඔහු තෙරුවන් සරණ පමණක් පැතිය යුතුය. අද පැවිදි වූ සාමණේර තෙර ගිහි අනාගාමී උපාසකයෙකුගෙන් වූ වැඳුම් ලැබීමට සුදුසු බව බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ මෙම සුපටිපන්න ගුණය නිසා විය යුතුය. ඔබට මෙම ලිපියෙහි සඳහන් කරුණු වැටහුණේ නම් සහ තවදුරටත් මෙම කරුණු විස්තරාත්මකව දැන ගැනීමට අවශ්‍ය නම් අතිපූජ්‍ය රාජගිරියේ අරිඥාන ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවණය කරන්න. මෙහි සඳහන් කරුණු වලින් අති බහුතරය අතිපූජ්‍ය අරිඥාන ස්වාමීන් වහන්සේගේ දේශනා ඇසුරින් ලැබූ දැක්ම තුලින් ගොනු කොට ඇත. සෙසු කරුණු සඳහා අතිපූජ්‍ය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේගේත් අතිපූජ්‍ය රේරුකාණී චන්දවිමල ස්වාමීන් වහන්සේගේත් අතිපූජ්‍ය මාන්කඩවල සුදස්සන ස්වාමීන් වහන්සේගේත් දේශනා සහ ධර්ම ග්‍රන්ථ උපයෝගී කරගැනින. කිනම් ස්වාමීන් වහන්සේ නමකගෙන් ශ්‍රවණය කළද මේ සියල්ල ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කළ බුද්ධ ධර්මයේම බව සිතෙහි තබා ගන්න. සබ්බ පාපස්සාකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන ශාසනං. සියලු පාපයන්ගෙන් මිදෙන්න කුසල් දහම් පින්කම් මෛත්‍රිය දානය සමාධිය වඩන්න. සිත දමනය කරගන්න. අකුසලයේ කුසලයේ අනිත්‍ය දකින්න. එය සියලු බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාවයි. මෙම කරුණු කියවූ පසු ඔබට එහි සඳහන් කරුණු නිවැරදියයි හැඟී යම් සතුටක් ඇති වූයේ නම් ඒ ඇති වූ සිත අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් ලෙස දකින්න. එසේම මෙහි සඳහන් කරුණු වැරදියයි හැඟී යම් අසතුටක් ඇති වූයේ නම් ඒ ඇති වූ සිතද අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් ලෙස දකින්න. එසේ දුටුවහොත් ඔබ මෙම උතුම් ධර්මයේහි ඵලය ලබන දක්ෂය වනු ඇත. එම සිතත් අනිත්‍ය වූ පංච උපාදානස්කන්ධයක් ලෙස දකින්න. පංච උපාදානස්කන්ධය අනිත්‍යයි. පටිච්ච සමුප්පන්නයි.